දළදා වහන්සේ අත්‍යම කියනවා නම් වැඩ සිටියට අපි දළදා වහන්සේ පෙරහැර ගෙනියන්නේ නැහැ. කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලේ තමයි අපි පෙරහැර කරඬුව සකස් කළා. එහි සරියුත් මුගලන් ධාතුන් වහන්සේලා තමයි වැඩ සිටින්නේ. ඒක තමයි පෙරහැර කරඬුව හැටියට පෙරහැර ගමන් කරන්නේ. නමුත් දළදා වහන්සේ පෙරහැරේ අපි ගමන් කරන්නේ නැහැ. නමුත් දළදා වහන්සේ වැඩ සිටින දළදා මාලිගාවේ කරඬු 7ක් ඇතුලේ. ඉතින් අපි අද වැඩ පුදා ගන්න මේ මහා කරඬුවේ යතුරු තියෙන්නේ මම ළඟ ඊළඟ කරඬුවේ 7ක් ඇතුලේ තමයි දළදා වහන්සේ වැඩ ඉන්නේ. ඊළඟට මල්නත මහානායක හාමුදුරුවන් ළඟ යතුරු තියෙනවා. ඊළඟට අස්ගිරිය මහානායක හාමුදුරුවන් ළඟ යතුරු තියෙනවා. ඉතින් අපි තුන් දෙනාම එකතු වුණොත් පමණයි දළදා වහන්සේ ඊට වඩම්මන්න පුළුවන් වෙන්නේ. ඉතින් දළදා කරඬුව ඇතුලේ අපේ ඉතා වටිනා දේවල් තියෙනවා. දළදා වහන්සේ හේමාලා දන්ත කුමාරයා දළදා වහන්සේ රැගෙන ආපු කොණ්ඩ කූර දළදා වහන්සේ එක්කම ඒ වැඩ ඉන්නවා ඒ කරඬුව හත ඇතුලේ. ඒ වගේම රජවරු පූජා කරපු රජවරුන්ගේ ආභරණ කුණ්ඩලාභරණ එතකොට රජුරුන්ගේ දිවිසෙන මාලේ සියල්ලම දළදා වහන්සේ පූජා කරලා තියෙන්නේ. ඒ කොමනක් මේ දළදා වහන්සේගේ දූලි පිහින්න කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාගේ කෙස්වලින් සකස් කරපු මුසුන්නක් තියෙනවා. දළදා ඒ වගේ භක්තියින් තමයි රජවරු දළදා වහන්සේට සේවය කරේ. වගේම දළදා වහන්සේට බුද්ධ පූජාව තියන්න වෙනම රම් පාත්‍ර 4ක් තියෙනවා. කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා අපිට පූජා කරලා. ඒ වගේම රත්තරන් කෙන්දි සේවාව සඳහා පැන්වැදීම සඳහා ඒ වගේ සෑම දෙයක්ම රජතුමා විසින් සකස් කරලා රජුමයි හිම කඩ අරගෙන දළදා වහන්සේට පූජා කරන්නේ. ඒ නිසා පාන්දර අලුයම් දුරේ තියෙනවා. ඒ වගේම දවල් බුද්ධ පූජාව තියෙනවා. ආසවස ගිලම්පස දෙකක් තියෙනවා. මොකද රජතුමාමයි ගිලම්පස පූජා කරන්නේ. දළදා වහන්සේ අත්‍යම කියනවා නම් වැඩ සිටියට අපි දළදා වහන්සේ පෙරහැර ගෙනියන්නේ නැහැ. කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලේ තමයි අපි පෙරහැර කරඬුව සකස් කළා. එහි සරියුත් මුගලන් ධාතුන් වහන්සේලා තමයි වැඩ සිටින්නේ. ඒක තමයි පෙරහැර කරඬුව හැටියට පෙරහැර ගමන් කරන්නේ. නමුත් දළදා වහන්සේ පෙරහැරේ අපි ගමන් කරන්නේ නැහැ. නමුත් දළදා වහන්සේ වැඩ සිටින දළදා මාලිගාවේ කරඬු 7ක් ඇතුලේ. ඉතින් අපි අද වැඩ පුදා ගන්න මේ මහා කරඬුවේ යතුරු තියෙන්නේ මම ළඟ ඊළඟ කරඬුවේ 7ක් ඇතුලේ තමයි දළදා වහන්සේ වැඩ ඉන්නේ. ඊළඟට මල්නත මහානායක හාමුදුරුවන් ළඟ යතුරු තියෙනවා. ඊළඟට අස්ගිරිය මහානායක හාමුදුරුවන් ළඟ යතුරු තියෙනවා. ඉතින් අපි තුන් දෙනාම එකතු වුණොත් පමණයි දළදා වහන්සේ ඊට වඩම්මන්න පුළුවන් වෙන්නේ. ඉතින් දළදා කරඬුව ඇතුලේ අපේ ඉතා වටිනා දේවල් තියෙනවා. දළදා වහන්සේ හේමාලා දන්ත කුමාරයා දළදා වහන්සේ රැගෙන ආපු කොණ්ඩ කූර දළදා වහන්සේ එක්කම ඒ වැඩ ඉන්නවා ඒ කරඬුව හත ඇතුලේ. ඒ වගේම රජවරු පූජා කරපු
දළදා වහන්සේට සේවය කරේ. වගේ දළදා වහන්සේට බුදු පූජාව තියන්න වෙනම රම්පාත් 4ක් තියෙනවා. ඉතිරි රාජසිංහ රජතුමා හදලා පූජා කරලා. ඒ වගේම රත්තරන් කෙන්ඩි සේවාව සඳහා පැමිණීම සඳහා. ඒ වගේ සෑම දෙයක්ම රජතුමා විසින් සකස් කරලා රජුමයි හිම කඩ අරගෙන දළදා වහන්සේට පූජා කරන්නේ. ඒ නිසා පාන්දර අලුයම් දුරේ තියෙනවා. ඒ වගේම දවල් බුද්ධ පූජාව තියෙනවා. හවස ඊළම්පස දෙකක් තියෙනවා. මොකද රජතුමාමයි ඊළම්පස පූජා කරන්නේ. දළදා වහන්සේ අත්ම කියනවා නම් වැඩ සිටියට අපි දළදා වහන්සේ කවදාවත් පෙරහැර ගෙනියන්නේ නැහැ. කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලේ තමයි අපි පෙරහැර කරනුව සකස් කළා. එහි සරියුත් මුගලන් ධාතුන් වහන්සේලා තමයි වැඩ සිටින්නේ. ඒක තමයි පෙරහැර කරනුව හැටියට පෙරහැර ගමන් කරන්නේ. නමුත් දළදා වහන්සේ පෙරහැරේ අපි ගමන් කරන්නේ නැහැ. නමුත් දළදා වහන්සේ වැඩ සිටින දළදා මාලිගාවේ කරණු 7ක් ඇතුලේ. ඉතින් අපි අද වැඩ පුදා ගන්න මේ මහා කරණුවේ යතුරු තියෙන්නේ මල්ලඟ ඊළඟ කරණුවේ 7ක් ඇතුලේ තමයි දළදා වහන්සේ වැඩ ඉන්නේ. ඊළඟට මල්ලත මහානායක හාමුදුරුවෝ ළඟ යතුරු තියෙනවා. ඊළඟට අස්කිරිය මහානායක හාමුදුරුවෝ ළඟ යතුරු තියෙනවා. ඉතින් අපි තුන් දෙනාම එකතු වුණොත් පමණයි දළදා වහන්සේ ඊට වඩම්මන්න පුළුවන් වෙන්නේ. ඉතින් දළදා කරණුව ඇතුලේ අපේ ඉතා වටිනා දේවල් තියෙනවා. දළදා වහන්සේ හේමාලා දන්ත කුමාරයා දළදා වහන්සේ රැගෙන ආපු කොණ්ඩ ගුර දළදා වහන්සේ එක්කම ඒ වැඩ ඉන්නවා ඒ කරණුව 7 ඇතුලේ. ඒ වගේම රජවරු පූජා කරපු